apple bottom, make 'em wanna bite. Yeah, I just wanna have a good night. I just wanna have a good night. Hold up, if you don't know, now you know. If you broke. G63 එකකින් අපි මේ කොහෙද ආවේ කියලා ඔයාලා බලනවා ඇති. ඩුබයි වල එහෙම නැත්නම් ලෝකේ වෙනත් රටවල ඕන තරම් විලා ඔයාලා දැකලා ඇති. හැබැයි අද අපි ඔයාලා එක්කගෙන යන්නේ විලා එකකට නෙමෙයි. ඩුබයි වල තියෙන ලස්සන පැලස් එකකට. විශේෂත්වය තමයි මේ පැලස් එකට හිමිකම් කියන්නේ අපේම ශ්‍රී ලාංකිකයෙක්. ඒ වෙන කවුරුත් නෙමෙයි ඔයාලගේ ආදරේ දිනාගත්ත ව්‍යාපාරික එස්.ඒ. සනත් කුමාර මහතා. මේ තියෙන අපේ ශ්‍රී ලාංකික අභිමානයේ ජාතික සිංහ කොඩිය. මේ නම්බර් එක පේනව නේද? මේ නම්බර් එක වගේ තව වාහන 5ක් තියෙනවා. ඒකත් මම මේ වෙලාවේ මතක් කරන්න ඕන. මොකද එකම නම්බර් එකෙන් වාහන 5කට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයත් ඔහු විතරමයි. මේ තමා පැලස් එකේ තියෙන ෆැමිලි ලිවින් ඒරියා එක. සාමාන්‍යයෙන් එකවර 25 දෙනෙකුට මේ ලිවින් ඒරියා එකේ වාඩි වෙන්න පුළුවන්. සනත් කුමාර මහතා මේ පැලස් එක නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ අරාබි සම්ප්‍රදායට අයත් ගෘහ නිර්මාණ ශිල්පයක්. මම ඉස්සල්ලා කිව්වනේ මේ පැලස් එක නිර්මාණය වෙලා තියෙන්නේ ඇරබික් සම්ප්‍රදායට අනුකූලව කියලා. මේ ගෘහ භාණ්ඩ ගැන කතා කළොත් මේ ගෘහ භාණ්ඩ තුර්කි සම්ප්‍රදායට අනුකූලව තමයි මේ සියලුම ගෘහ භාණ්ඩ නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂත්වය තමයි මේ සියලුම ගෘහ භාණ්ඩ රත්තරන් වර්ණයෙන් ආලේපිත වීමත් මෙතන විශේෂත්වයක් දක්වනවා. මේ පැලස් එකේ විශේෂ ප්‍රභූ අමුත්තන් සඳහා වෙන්වුණු ස්ථානය තමයි මේ තියෙන්නේ. මම දැන් ඉන්නේ මේ ඩයිනින් ඒරියා එකේ. ඉතාමත් අලංකාර ලෙස නිම කරලා තියෙන ඩයිනින් ටේබල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එකවර 12 දෙනෙක්ට එකට ඉඳගෙන කෑම කන්න පුළුවන්. මේ තමයි මේ පැලස් එකේ තියෙන තවත් සුවිශේෂී ස්ථානය. මම මේක මෙහෙම පැහැදිලි කරන්න. මම ඉස්සෙල්ලා කිව්වනේ ෆැමිලි ලිවින් ඒරියා එක. මේ තමයි ගෙස් ලිවින් ඒරියා එක. සාමාන්‍යයෙන් ඇරබික් සම්ප්‍රදාය තියෙනවා පිටස්තර පුද්ගලයන් එනවනම් එයාලව හම්බෙන්න වෙනම තැනක් තියෙනවා. ඒ තමයි මේ ස්ථානය. සාමාන්‍ය 25 දෙනෙකුට එකවර අසුන් ගන්න පුළුවන්. එතකොට මේ වගේ තැනක් සාමාන්‍යයෙන් ටීවී බලන්න, එහෙම නැත්නම් මීටින් එකක් තියන්න, එහෙම නැත්නම් පුංචි සාදයක් පවත්වන්න, ඒ වගේ දෙයකට මේ ගෙස් ලිවින් ඒරියා එක ගන්න පුළුවන්. මේකේ ප්‍රයිවට් බාත්රූම් එකක් තියෙනවා වගේම මෙතන එන්ට්‍රන්ස් එක ගේ ඇතුළෙන් නෙමෙයි එන්නේ. මේ විදිහට ගෙදරින් පිටත තමයි මේ දොර නිර්මාණය කරලා තියෙන්නේ. Thank you. මේ තියෙන්නේ මේ පැලස් එකේ එක ෂෝ කිචන් එකක්. ඒ වගේම තව උඩු මහලේ තව ෂෝ කිචන් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ පැලස් එක විශේෂිත කැමරා පද්ධතියකිනුත් සමන්විතයි. අපි දැන් යමු උඩු මහලට. මේ පැලස් එකේ බෙඩ්රූම් 9ක් තියෙනවා. මේ පැලස් එකේ රූම් 9න් කවුරුර කිව්වොත් ඔයා මොකද්ද තෝරගන්න රූම් එක ඇහුවොත් මම උඩින්ම තෝරගන්නේ මේ රූම් එක තමයි. එන්නකො මාස්ටර් රූම් එක පෙන්වන්න. මේ තියෙන්නේ පැලස් එකේ තියෙන මාස්ටර් රූම් එක. මේ ගෘහ භාණ්ඩ මේ සියලු දේවල් තුර්කි සම්ප්‍රදායට අයත් මම ඉස්සෙල්ලත් කිව්වා. මේ වර්ණ ගැන්වීම, එතකොට මේ වෝල් ආර්ට් පවා සියලුම දේවල් බොහොම අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ රූම් එක වගේම අනිත් සියලුම කාමර 9කින් යුක්තයි. ඉතින් අනිත් සියලුම කාමර පවා විවිධ වර්ණ රටා විවිධ ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. ඩ්‍රෙසින් රූම් එක සාමාන්‍යයෙන්
ඩ්‍රෙසින් රූම් එක බොහොම විශාලව තියෙනවා. මේ තියෙන්නේ මේකේ බාත්රූම් එක. සාමාන්‍යයෙන් බාත්රූම් එකේ ප්‍රමාණය ගත්තොත් මම මේ විදිහට කියන්න. සාමාන්‍ය ගෙදරක කාමරයක ප්‍රමාණය ඔයාලා හිතා ගන්නකො. අන්න ඒ ප්‍රමාණය තමයි මේ බාත්රූම් එක. ජකුසියක් වෙනම තියෙනවා. ෂවර් ඒරියා එක. ඒ විදිහට තමයි මේ බාත්රූම් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ තමයි මේ පැලස් එකේ තියෙන ගාම්භීරත්වයෙන්ම යුතු බැල්කනි එක. මේ පැලස් එකේ භූමි ප්‍රමාණය ගැන කතා කරුවොත් වර්ග අඩි 15000ක් පමණ වෙනවා. එතකොට මේ පැලස් එක නිර්මාණය කරලා තියෙන්නේ වර්ග අඩි 10000ක අතර ප්‍රමාණයක. එතකොට තව දෙයක් කියන්න ඕන. මෙතන වාහන 15ත් 20ත් අතර ප්‍රමාණයක් එකවර පාක් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ පහළ තියෙනවා වගේ තවත් ෂෝ කිචන් එකක්. ලස්සන පැලස් එකක් තමයි ඔයාලා මේ බැලුවේ අපිත් එකට ඉඳගෙන. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් තවත් ලස්සන දවසක අපි ඉක්මනින්ම හමු වෙනකන් අමතක නොකර කවි තිසරු ඉබාගාතේ channel එක subscribe කරන්න. අපි තවත් ලස්සන දවසක හමු වෙමු. බයි බයි. Bye.